තෙරුවන් සරණයි. කොහොමද ජීවිතේ? හොඳින් සතුටින් සනීපෙන් ඉන්නවද? ඔයාගේ පෞල් ජීවිතේ රටාව කොහොමද? බලන්න චුට්ටක් මේ වගේද කියලා. මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක එක්තරා පෞලක කතාවක් තමයි මේ. ඒ පවුලේ ඉන්නවා තාත්තයි අම්මයි ලොකු පුතයි පොඩි පුතයි දුවයි. මේ පවුලේ තාත්තා නම් කළේ කුඹුරු ගොවිතැන් වැඩ. එයාගේ ජීවිතේම කුඹුර තමයි ඉතින්. වචනයක් කතා කරත් කතා කරන්නේ කුඹුරේ හේනේ ගොවිතැනේ ගැන දේවල් තමයි. එතනින් එහා ජීවිතයක් යාට තිබුණේ නැහැ. ඔයාගේ ගෙදර තාත්තත් එහෙමද? රැකියාවටම හිර වෙලාද? කොටු වෙලාද? එතනින්තර ජීවිතයක් නැති වෙලාද? මේ අම්මත් එහෙමයි. මේ අම්මගේ ජීවිතේ කුස්සියටම කොටු වෙච්ච ජීවිතයක්. එයා දෙලිකුණු පෙරාගත්තු ඇඳුම් ඇඳගෙන උයනවා පිහනවා ළමයිගේ වැඩ කරනවා ගෙදර දොරේ වැඩ කරනවා මහත්තයාගේ වැඩ කරනවා. අදත් ඉන්නවා එහෙම අම්මලා. සිල් ගන්න එන්න කතා කරපුවාම ආරාමයක පන්සලක වැඩකට කතා කරපුවාම අනේ කොහෙන්ද අපිට වෙලාවක්. ගෙදර වැඩ වැඩි අපේ මෙහෙණින් වහන්සේ තරමටම ඔය විදිහට අම්මලා දත් ඉන්නවා. මෙයාගේ ලොකු පුතා ටිකක් හිතුවක්කාරයි, දඩබ්බරයි කියන දේ නම් චුට්ටක්වත් අහන්නේ නැහැ. එයාගේ වැඩේ තමයි කැලේට යනවා, සතෙක් මරනවා, මස් කරනවා, මස් විකුණනවා. පොඩි පුතා නම් මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේ නමක්. නංගිට රූපලාවන්‍ය වැඩ කටයුතු වලින් තොර ලොවක් තිබුණේ. අදත් ගෑන් ළමයි එහෙමනේ. හෙයර් ස්ටයිල් කරනවා, මේකප් දානවා, ඔය වගේ ක්‍රීම් පවුඩර් ගන්නවා, ඔය වගේ. ඒ නංගිත් එහෙමයි. ඒ කාලේ මේ තරම් දියුණු නෑ. හැබැයි එයා මෝනේ මොනවා හරි ගන්නවා, හොලින්ද ළඟට යනවා, හොදනවා, කඩපතක් ගන්නවා, ලස්සනයිද කියලා බලනවා. එයාට බරපතලක් තිබුණේ නැහැ. ඔතනින් තරලවක් එයාට තිබුණේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට වසංගතයක් එනවා. අද කාලේ අපිට කොරෝනා ආවේ. ඒ වගේ ඒ කාලෙත් වසංගතයක් ඇවිල්ලා තියෙනවා. ඒ වසංගතයෙන් මේ අම්මයි තාත්තයි නංගි මිය පරලෝ යනවා. ගෙදර ඉතුරු වෙන්නේ කවුද? අයියා විතරයි. දවසක් මේ අයියාව බලන්න අපේ රහතන් වහන්සේ නම වඩිනවා. කවුද මේ රහතන් වහන්සේ කියන්නේ? ඒ පවුලෙන්ම මල්ලි. රහත් වෙලා. අයියා එනවා කරේ තියාගෙන තඩි ඌරෙක්. මේ රහතන් වහන්සේට එකපාරටම කියවෙනවා අහෝ මුළු පවුලම එකතැන කියලා. අන්නේ වෙලාවේ අර අයියට හරි කේන්තියක් යනවා. කේන්ති ගිහිල්ලා අහනවා මහාන වෙලා මොලෙත් හොඳ නැද්ද කියලා අහනවා. දොස් නගනවා. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ කියනවා අයියන්ඩියේ මං කියන්නේ බොරු නම් ඔය ඌර බිමින් තියන්න. තියලා ඔය ඌරගේ බඩ බලන්න. ඔය බඩ ඇතුලේ ඉන්නවා ගැරන්ඩියෙක්. ඒත් සැකයි නම් ඒ ගැරන්ඩියාගේ බඩ බලන්න. ඒ බඩ ඇතුලේ ඉන්නවා ගෙම්බෙක්. උපාදාන පච්චය භව පච්චය. උපාදානේ හේතු කොටගෙනමයි භවයක් හටගන්නේ. ඉතින් මේ ඌරා තමයි තාත්තා. අයියන්ඩිට කියනවනේ ඌරගේ බඩ බලන්නේ ඒක ඇතුලේ ගැරඩියෙක් ඉන්නවා කියලා. ඒ තමයි අම්මා. ඒත් සැකයිනම් ගැරඩියාගේ බඩ බලන්න කියනවනේ ඒක ඇතුලේ ගෙම්බෙක් ඉන්නවා කියලා. ඒ තමයි නංගි. මේ කතාව
පිළිගන්න සිද්ධ වුණා. අන්තිමට මේ අයියා රහතන් වහන්සේගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා ඇයි එහෙම වුනේ අපේ හාමුදුරුවනේ කියලා. ඇයි එහෙම වුනේ? මමත් ඔබෙන් අහනවා. අදත් බොහෝ පවුල්වල පින්දහම් කරන්න තරම් වෙලාවක් කලාවක් නැහැ. රස්සාවල් වලට හිර වෙනවා, ගෙදර දොරේ වැඩවල් වලට හිර වෙනවා. අපේ මේ ශරීරයට මහන්සි වෙනවා. නමුත් අපි එතනින් එහාට යන්නේ කොහෙටද? මේ ජීවිතේ හරි භයානකයි. මේ සංසාරේ හරි භයානකයි. අපි දන්නවා මේ ආත්මය අපිට අතපය හතර තියෙනවා. හොඳට ඇස් පෙනීම තියෙනවා. හොඳට කතා කරන්න පුළුවන්. හොඳට ඇහෙන්න කන් දෙකක් තියෙනවා. හොඳ ශවි ශක්තිමත් ඇඟක් තියෙනවා. නමුත් අපි ඊගාවට යන්නේ කොහෙටද? යන තැන ගැන අපි හිතුවද? ජීවිතේ සාර්ථක කරගත්තද? යන්නේ කොහෙටද කියන තැනට වැඩ කරගත්තද? අප්‍රමාදීව කුසල් වඩන්න. ඔබ ප්‍රමාද නැහැ. තාමත් වෙලාව තියෙනවා. පාඨාචාරාව රහත් වෙච්චි බුද්ධ ශාසනයක් මේක. අඟුලිමාල වැරදි හදාගෙන රහත් භාවයට පත් වෙච්චි බුද්ධ ශාසනයක් මේක. අම්බපාලිය නිවන් දැකපු තැනක් මේක. ඒ නිසා ඔබත් බුද්ධ ශාසනයට අනුව වැඩ කරන්න. මේ සංසාරික ගමනෙන් කෙලවරක් දකින්න. මේ බණ ඔබට උපනිශ්‍රේ වේවා. ඔබේ ජීවිතය නිවන අවබෝධ කරගෙන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ අහපු බණ උපකාරයක්ම වේවා.